Hello කොහොමද? අද මම කියලා දෙන්න යන්නේ chocolate brownie recipe එකක්. මේක ගොඩාක් moist fudgy chocolate brownie recipe එකක්. brownie loversලා මේ recipe එක try කරලා බලන්න. ඔයගොල්ලෝ ගොඩාක් ආස වෙයි. හරි අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි පිටරයක් අරගෙන ඒක සීනි ග්‍රෑම් 100ක් එක හොඳින් බීට් කරගන්න ඕනේ. මෙතන බටර් ග්‍රෑම් 50ක් අරගෙන ඒක මම දිය කරගත්තා. ඔයගොල්ලන්ට පුළුවන් ඩබල් බොයිල් මෙතඩ් එකට හරි නැත්නම් මයික්‍රෝවේව් ඕවන් එක දාලා හරි මේක දිය කරගන්න. ඇස්ට්‍රාම් ඇඩෝඩි නැත්නම් ලුණු සහිත ඕනම බටර් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දිය කරගත්ත බටර් එකේ රස්නේ ගතිය තියෙද්දිම කොකෝ පවුඩර් මේස හැඳි දෙකක් දාලා බටර් එකේ හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ අපි කලින් සීනි බිත්තර බීට් කරගත්ත මිශ්‍රණයට දාලා හොඳට දිය කරගන්න ඕනේ මේක. මම වැනිලා තේ හැන්නකුත් දැන් එකතු කරගත්තා. අන්තිමටම අපි පිටි ග්‍රෑම් 30ක් බේකින් පවුඩර් තේ හැඳි කාලක් එක්ක හලා ගන්න ඕනේ මේ මිශ්‍රණයටම. ඊට පස්සේ ස්පැචුලා එකකින් හොඳට ෆෝල්ඩ් කරගන්නවා. අපි දැන් මේක අඟල් 5 අඟල් 7 බේකින් ට්‍රේ එකක විනාඩි 30ක් සෙල්සියස් අංශක 150 විතර හොඳට ප්‍රී හීටඩ් oven එකක බේක් කරගමු. කැමති නම් chocolate chips නැත්නම් කජු වගේ දෙයක් එකතු කරගන්න. බේක් වුණාට පස්සේ මම මේක අඟල් 2 කෑලි 6කට කපා ගත්තා. ඔයගොල්ලන්ටත් පේනවා මේක ගොඩාක් soft moist fudgy brownie එකක්. vanilla ice cream එකක් එක්ක වගේ මේක සර්ව් කරන්න තියනවා නම් මේක තවත් රසයි. ඔයගොල්ලෝ තේනම් හදලා බලන්න. අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට thank you.